ක්‍රිප්ටෝ ආයෝජකයන්ව ආපහු සැරයක් දැඩි කනස්සල්ලට පත් කරමින් ලෝකේ ප්‍රමුඛතම ක්‍රිප්ටෝ මුදල් වර්ගය වන බිට්කොයින් මිල ආපහු වතාවක් ඩොලර් 60,000 සීමාවෙන් පහළට ඇද වැටිලා තියෙනවා. මේ හදිසි කඩාවැටීම හින්දා සිල්ලර ආයෝජකයන් වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයොත් මේ වෙද්දී දැඩි අවධානමකට ලක් වෙලා ඉන්නවා. බ්ලොක්චේන් ජාලය ඇතුළත සිද්ධ වෙන ගනුදෙනු වලට වඩා මේ පාර වෙළඳපොළ දුර්වල වීමට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ස්පොට් බිට්කොයින් ETFs හරහා දිගින් දිගටම සිද්ධ වෙන අරමුදල් පිටතට ගලා යාමයි. ඒ කියන්නේ සස්ටේන් අවුට්ෆ්ලෝස් එකක්. මහා පරිමාණ ආයතනික ආයෝජකයින් තමන්ගේ අවධානම අඩු කර ගැනීම සඳහා ETFs හරහා බිට්කොයින් විකුණා දැමීම මේ විදිහට මිල වේගයෙන් පහළ යාමට ඍජුවම බලපාලා තියෙනවා. මීට අමතරව ගෝලීය සාර්ව ආර්ථික ගැටලු, ලෝක බලවතුන්ගේ පොලි අනුපාත වෙනස් වීම සහ මීට පෙර ලාභ ලැබූ ආයෝජකයන් තමන්ගේ ලාභ මුදල් ලබා ගැනීමට පෙළඹීමද මේ තත්ත්වය තවත් දරුණු කරලා තියෙනවා. මේ මිල පහළ යාමත් එක්කම බිට්කොයින් විශාල වශයෙන් සන්තකයේ තබාගෙන හිටපු මයිකල් සෙලර්ගේ ස්ට්‍රැටජි වගේ දැවැන්ත සමාගම් වෙත නැවතත් කාගෙත් අවධානය යොමු වෙලා තියෙනවා. මීට පෙරද මේ වගේ දැඩි මිල පහත වැටීම් හමුවේ එයාලගේ බිට්කොයින් තත්ත්වයන් මත විශාල අත්නොහල පාඩු වාර්තා වුණා. ඒත් ඇත්තටම මේවා ගිණුම් කරන පාඩු විතරක් වෙනවා වගේම මෙයාලා සතු බිට්කොයින් විකුණා දමනතුරු ඒවා සැබෑ පාඩු බවට පත් වෙන්නේ නැහැ. බිට්කොයින් වගේම එතීරියම් මත පදනම් වුණු ආයතන සහ අරමුදල්ද එතීරියම් මිල දුර්වල වීම හින්දා මේ දවස්වල මේ විදිහටම විශාල ගිණුම් කරන පාඩු ලැබෙමින් ඉන්නවා. කොහොම වුණත් ක්‍රිප්ටෝ ශේෂ්ත්‍රයේ දිගු කාලීන ආයෝජකයන් එහෙම නැත්නම් ලොන් ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා මේක මේ වෙළඳපොළ චක්‍රය නැත්නම් මාකට් සයිකල් එකේ අවසානයේ විදිහට දකින්නේ නැහැ. ක්‍රිප්ටෝ ඉතිහාසය දිහා බලද්දී බිට්කොයින් සහ අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් වර්ග මේ වගේ දරුණු නිවැරදි කිරීම එහෙම නැත්නම් කරෙක්ෂන්ස් රැසකට මුහුණ දීලා තියෙනවා. පස්සේ නැවතත් යථා තත්ත්වයටපත් වෙමින් නවතම උපරිම මිල සීමාවන් එහෙම නැත්නම් නිව් ඕල් ටයිම් හයිස් කරා ළඟා වූ අවස්ථාද ඕනෑ තරම් තියෙනවා. ඒ හින්දාම සමහර පළපුරුදු ආයෝජකයන් මේ මිල පහත වැටීම අඩු මිලට තවත් ක්‍රිප්ටෝ මිලදීගෙන රැස් කර තබා ගැනීම ලැබුණු කදිම අවස්ථාවක් විදිහට සලකනවා. නමුත් තවත් පිරිසක් වෙළඳපොළ ස්ථාවර වන තෙක් ඉතාමත් ප්‍රවේශමෙන් බලාගෙන ඉන්නවා. දැනට පවතින අධික උච්චාවචනයන් හමුවේ ආයෝජකයන් මේ දවස්වල ETF ගලා යාම, ගෝලීය මූල්‍ය සංඥා සහ වෙළඳපොළේ ද්‍රවශීලතාව එහෙම නැත්නම් ලික්විඩිටි එක පිළිබඳව ඉතාමත් සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ කඩාවැටීම් తాවකාලික එකක්ද නැත්නම් මහා ආර්ථික පසුබෑමක ආරම්භයක්ද කියලායි. ඉතින් ඩොලර් 60,000න් පහළට වැටුණු බිට්කොයින් නැවතත් ලක්ෂයේ සීමාවට යාවිද? ඔයා මේ වෙලාවේ ක්‍රිප්ටෝ මිලදී ගන්නවද නැත්නම් ඉවසනවද?